මරු ඡායාරූපයක් හම්බ වෙන්නේ මොකද මේ ජාතීන් අතර වෛරය නේද මේ උත්පාදනය වෙන්නේ දැන් මේ අන්තවාදීන් කොච්චර දුරට ගිහිල්ලා තියෙනවද කියලා න ප්‍රභාකරන්ගේ ගීත කොටි ගීත ගායලා මම ඓශ්වර්ය ගුණරත්න අධිකාරී සමාජ ක්‍රියාකාරික අද ඇත්තටම අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ආවේ මේ රටේ මේ වෙද්දී හිස ඔසවමින් තියෙන ත්‍රස්තවාදී අන්තවාදී ක්‍රියා පිළිබඳව නැවතත් පැමිණිල්ලක් යොමු කරන ඔබ දකින්න ඇති ඊයේ දිනේ වෙද්දී යාපනයේ විශ්වවිද්‍යාලයේ වෙසක් සැරසිලි අන්තවාදී කණ්ඩායමක් විසින් විනාශ කරලා තියෙනවා. එතකොට මේ සිදුවීම සිදුවෙන්න පෙර යාපනයේ ප්‍රදේශයේ සිදුවෙච්ච සිදුවීම් ගණනාව පිළිබඳව අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇවිල්ලා සාක්ෂි සහිතව පැමිණිලි යොමු කළා. හැබැයි මේ ආයතන මේ තමන්ගේ කටයුතු නිසලෙස ඊට නොකිරීම හින්දා දැන් මේ අන්තවාදය කොච්චර දුරට ගිහිල්ලා තියෙනවද කියලා නම් විශ්වවිද්‍යාලය අසල තිබ්බ මේ වෙසක් සැරසිලි විනාශ කරන තැනට මේ වෙද්දි මේ අන්තවාදය තල්ලු වෙලා තියෙනවා. එතකොට මේ අන්තවාදයේ මේ තැනට තල්ලු වෙන්න අපි ඉතා පැහැදිලිව කිව්වා අපි කව සාක්ෂි දෙනවා මේ තියෙන්නේ සංගීත සංදර්ශනවල ඊළාම් ගීත ප්‍රභාකරන්ගේ ගීත කොටි ගීත ගායලා ඒ මිනිස්සුන්ගේ ඔලු කුරුවල් කරලා තමයි මේ තැනට මේක තල්ලු කරගෙන ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අපි ඉතා පැහැදිලිව මේ ඉස්සෙල්ල වෙච්ච සිදුවීම් පිළිබඳව මේ ස්ථානයට ඇවිල්ලා මේ නිලධාරීන්ට පැමිණිලි කළා. හැබැයි දැන් මේක එතනින් ඉස්සරහට ගිහිල්ලා ඉතා පැහැදිලිව අපි කියන්නේ මේක හරි භයානක තත්ත්වයක්. මේක මේ හුදේකලා සිදුවීමක් නෙමෙයි. මේක ඉතා ක්‍රමානුකූලව සංවිධානාත්මකව මේ මිනිස්සුන්ගේ මේ පැත්තේ ජීවත් වෙන අහිංසක ජනතාවගේ ඔලු කුරුවල් කරලා තමයි මේ ක්‍රියාවලිය සිදු වෙන්නේ. එතකොට දැන් අපි දන්නවා වැල්ලවත්ත කොටි සැමරුවා. වැල්ලවත්ත කොටි සැමරීමෙන් පස්සේ පාර්ලිමේන්තුවේ ගිහිල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කොටින්ගේ ගුණ ගායනා කළා. එතකොට මේ සිදුවීම් දිගට ඇවිල්ලා වෙලා යාපනයේ තියෙන විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් ඉදි කරපු ඒ වෙසක් උත්සවය වෙනුවෙන් ඉදි කරපු ඒ සැරසිලි ටික විනාශ කරන තැනට මේ තල්ලු වෙලා මෙතන සිදුවෙන්නේ මොකද්ද මේ ජාතීන් අතර වෛරය නේද මේ උත්පාදනය වෙන්නේ ජාතීන් අතර වෛරය උත්පාදනය කරලා මේ ආයි මෙතන අරන් යන්නේ කොතෙන්ද මේ අරන් යන්න දන්නේ. එතකොට මේකට නීතිය ක්‍රියාත්මක කරන ආණ්ඩුවට කියාවක් ලැබිලා නැහැ. ආණ්ඩුවේ නොහැකියාව තමයි ප්‍රදර්ශනය කරමින් ඉන්නේ. ඒත් එක්කම අපිට මරු ඡායාරූපයක් හම්බුණා. මේ ඡායාරූපය තුල ඉතා පැහැදිලිව මේ උඩින් තියෙන්නේ වැල්ලවත්තේ කොටි සමරන්න ආපු කණ්ඩායම. එතකොට මේ යසාරපත විදිහට මේ සලුවක් දාගෙන ඉන්නේ අපිට ලැබිච්ච තොරතුරු අනුව පලස්තීන සහයෝගිතා ව්‍යාපාරයේ කණ්ඩායම. එතකොට මේ දෙවෙනි ඡායාරූපේ තියෙන්නේ ස්වාමින් වහන්සේලාට විරුද්ධව ජනාධිපති ලේකම් කාර්යාලයට ඇවිල්ලා උද්ඝෝෂණ කරපු කණ්ඩායම. ඔබට පේන ඇති දෙන්නම එක්කිනා. ඒතර දැන් අපිට අහන්න දෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ ස්වාමින් වහන්සේලාට එක ස්වාමින් වහන්සේ නමකගේ සිදුවීමක් අරබය දිගින් දිගටම ස්වාමින් වහන්සේලාට මඩ ගහමින් යන්නේ මේ අන්තවාදී කණ්ඩායම නේද? මේ එකම කණ්ඩායම නේද කොටි සැමරුමේ ඉඳලා ස්වාමින් වහන්සේලාට මඩ ගහන තැනට එනකම් මේ සියල්ල කරන්නේ. දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල යොමු කරලා තියෙන්නේ මේ සිදුවීම් පිටිපස්ස ඉන්න කණ්ඩායම් හොයන්න ඕනේ. මේ සිදුවීම් පිටිපස්ස ඉන්න කණ්ඩායම් වලට ෆන්ඩ් කරන්න ඩයස්පෝරාවද එහෙම නැත්නම් පලස්තීන සහයෝගිතා ව්‍යාපාර කවුද කියන එක හොයන්න ඕනේ. සහ බුද්ධ්‍යංශ වලට වගකීමක් තියෙනවා. විශේෂයෙන් යාපනයේ ප්‍රදේශ අපි දන්න බුද්ධ්‍යංශ ඉතා හොඳින් ක්‍රියාත්මක වෙන්න ඕන ප්‍රදේශයක්. එතකොට මේ ආණ්ඩුව දිගින් දිගටම හමුදා කඳවුරු අයින් කරලා හමුදා කඳවුරු ඉවත් කරලා ඒ ප්‍රදේශයේ ඒ මිනිස්සුන්ට ඉඩම් ටික දෙනවා කියලා නේ කියන්නේ. හැබැයි බුද්ධ්‍යංශ වලට බැරි වුණාද මේ වෙසක් කූඩු විනාශ කරන සිදුවීම වෙන්න කලින් මෙහෙම සිදුවීමක් වෙන්න යනවා කියන එක හොයාගන්න. ඒක හොයාගන්න බැරුණා කියන අපේ රටේ බුද්ධ්‍යංශ දුර්වලයි කියන එක නේද? එතකොට මේ අපේ රටේ බුද්ධංශ දුර්වලයි කියන අපේ රටේ ජාතික ආරක්ෂා ප්‍රශ්නයක් තියෙනවා කියන එක නේද? ඉතින් අපි කියන්නේ කරුණා කරලා මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න. මේ අන්තවාදී ක්‍රියාවලට ඉඩ දෙන්න එපා. මොකද මේ අන්තවාදී ක්‍රියාව මේ විදිහට දිවුවොත් මේකේ අවසාන ප්‍රතිඵලය ඔබට අපිට මේ අපි සාමයෙන් ජීවත් වෙන අපේ රට අහිමි වෙන එක. ඒ නිසා මේ අන්තවාදී කණ්ඩායම් ගැන හොයන්න ඕනේ. මේ ආණ්ඩුව වගකීම මේක ජාතික ආරක්ෂාව ආරක්ෂා කරන්න, ජාතික ආරක්ෂාව තහවුරු කරන්න මේ ආණ්ඩුව බැඳිලා ඉන්නේ. හැබැයි මේ ආණ්ඩුව කරන්නේ නැත්තේ ඒ වැඩේම තමයි. ඒ නිසා තමයි අපි මේ විදිහට සාක්ෂි සාධකත් එක්ක ඇවිල්ලා වෙලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල දැම්මේ. අපි බලාපොරොත්තු වෙන මේක ඇතුලේ ඉන්න නිලධාරීන් දැන්වත් තමන්ගේ රාජකාරිය හරියට කරાવી කියලා. එහෙම නැතුව යම් සිදුවීමක් වුණාට පස්සේ ඒ සිදුවීම ගැන ප්‍රකාශ නිකුත් කරලා හරි එහෙම නැත්නම් ප්‍රකාශයක්වත් කරන්නේ නැතුව නිද්‍රාශීලී විඳලා වගේ. මම කියන්නේ මේ මෙහෙම ඉන්න එපා. කරුණාකරලා අපේ බදු මුදලින් නම් ඕගොල්ලෝ නඩත්තු වෙන්නේ. ජනාධිපතිවරයාට වගකීමක් දෙන සේනාධිනායකයා විදිහට මේ වැඩ කටයුතු කරන්නේ. ඉතින් මේ පැමිණිලි දාන්න තමයි අපි මේ ස්ථානෙට ආවේ.